උත්සව සමයේදී රියදාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. මාර්ග නීති රීතිවලට අනුකූලව රියදාවනය කරන ලෙසටයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ. එමෙන්ම විමතින් රිය පැදවීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටී. අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 35000කට වැඩි පිරිසක් යොදවා තිබේ. අලුත් අවුරුදු සමයේ මේ දක්වා සොරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවෙන පුරා සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් 1320 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම වැටලීම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 224ක් නීති විරෝධී මත්පැන් අලෙවි කළ ස්ථාන 658ක් ඇතුළු වැටලීම් 1178ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව අයිසා හෙරෝයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි 56 දෙනෙකුද ඇතුළු වසවිස අබින් සහ අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥා පනතට අනුව සැකකරුවන් 85 දෙනෙකු සොරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී ඒ ප්‍රදේශවල අධිකරණවලදී නඩු පැවරීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.